හායි අද මං පැහැදිලි කරන්න යන්නේ The Man with the X-ray Eyes කියන ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් ගැන. ඩොක්ටර් ජේම්ස් කියන්නේ වෛද්‍යවරයෙක් වගේම හොඳ පර්යේෂකයෙක්. වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය දෙයක් සිදු කරලා ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිත දහස් ගාණක් බේරගන්න එක තමයි මෙයාගේ බලාපොරොත්තුව වෙන්නේ. ආරම්භක දර්ශනයෙන් අපිට බලන්න පුළුවන් මෙයා යාගේ හොඳ යාළුවෙක් වෙන ඩොක්ටර් සෑම්ගේ සායනයට ඇවිත් ඉන්නවා. මෙයා අවසානට ඇස් පරීක්ෂා කරන්න ඇවිත් තියෙන මාස 3කට කලින්. ඉතින් ඩොක්ටර් සෑම් අහනවා ඇයි දැන් ආවේ කියලා. ජේම්ස් කියන්නේ එයාගේ පරීක්ෂණාත්මක මට්ටමේ තියෙන අයි ඩ්‍රොප්ස් ටිකක් එයාගේ ඇහැට දාලා පරීක්ෂා කරන්න හදන නිසා ඇස් හොඳ මට්ටමේ තියෙන්න ඕන වගේම නිතරම පරීක්ෂා කරන්න ඕනේ කියලා. වෛද්‍ය ජේම්ස් අවුරුදු ගානක පළපුරුද්දක් තිබුණත් ඔහුගේ ඇස් දෙකම මේ විදිහට පරීක්ෂණ සඳහා යොදා ගන්න එක හොඳ නෑ කියලා තමයි ඩොක්ටර් සෑම් හිතන්නේ. මිනිස්සුන්ගේ ඇස්වලට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් අවට තියෙන දේවල් වලින් 10%ක් විතරයි. ඉතින් ජේම්ස්ට ඕන වෙන්නේ මේ අයි ඩ්‍රොප්ස් වලින් ඊට වඩා දේවල් දකින්න. එතකොට මිනිස්සුන්ට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් දකින්න දේවල් වලට වඩා ගොඩක් දේවල් දකින්න. මේ අලුත් සොයා ගැනීමත් එක්ක පාරජම්බුල කිරණ, එක්ස්රේ කිරණ වගේ ඒවත් දකින්න පුළුවන් වෙනවා. මේ අදහස ටිකක් විකාර වුණාට වෛද්‍යවරයා මේක කොහොම හරි කරන්න ඕනේ කියලා තමයි හිතන් ඉන්නේ. සායනයෙන් පස්සේ ජේම්ස් එයාගේ රසායනාගාරයට යනවා. එයාගේ සමීප යාළුවා වෙන ඩයන් හම්බ වෙන්න. ඒ වෙලාවේ අය කියනවා රසායනාගාර අරමුදල් දෙන අය පොඩ්ඩක් තරහින් ඉන්න කියලා. මොකද එයාලා ජේම්ස්ගේ අත්හදා බැලීම් වලට ගොඩක් වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් එයාලා ඒවට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ජේම්ස්ගේ නම අත්හදා බැලීම් ගැන ඩයන් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇයත් ජේම්ස් ගැන කලකිරීමෙන් ඉන්නේ. එතකොට ජේම්ස් තීරණය කරනවා එයාගේ සොයා ගැනීම ගැන ඇයට පෙන්වන්න. ඉතින් ඒක පෙන්වන්න ඇයත් එක්කගෙන රසායනාගාරයට යනවා. ජේම්ස්ට ඕන එයා කරන දේ ගැන ඩයන් පැහැදිලි කරන්න. ජේම්ස් අයි ඩ්‍රොප්ස් අරගෙන එක වඳුරෙක්ගේ හැට දානවා. ඒක වැඩ කරනවද කියලා බලන්න ජේම්ස් මේ වඳුරට ටෙස්ට් එකක් කරනවා. වඳුරාගේ ඇස් වලට පේන්නේ නැති වෙන්න කූඩුව ගාවින් පාටකොළ අල්ලනවා. වඳුරාගේ හැම වෙලාවක හරියටම පාට තෝරනවා. ඒ කියන්නේ වඳුරට මේ වහලා තියෙන එක හරහා පේනවා. ඩොක්ටර් ඩයන් මේකට ගොඩක් පුදුම වෙනවා. ඒ ටික වෙලාවකින් හાર્ට් ඇටැක් එකක් හැදිලා වඳුරා මැරෙනවා. මේ සතා මැරුණත් අයි ඩ්‍රොප්ස් එකෙන් වෙන්න ඕන දේ ඒ විදිහටම වෙනවා කියලා මේ දෙන්නම දැනගන්නවා. ජේම්ස්ට ඕන වෙලා තියෙන වෛද්‍යමය අරමුණු වලට මේ අයි ඩ්‍රොප්ස් පාවිච්චි කරන්න. මොකද මේකෙන් පුළුවන් වෙනවා ලෙඩේ කාව ගමන් එයාගේ අසනීපය ගැන හොයාගන්න. කොහොම වුණත් මේ ගැන තව ටිකක් වර්ධනය කරනකම් තවත් ආයෝජකයින් සල්ලි ඕන වෙනවා. ඊට පස්සේ ඩොක්ටර් ඩයන් ආයෝජකයෙක්ව රැස්වීමක් තියන සූදානම් වෙනවා. එතනදී ජේම්ස් යාගේ අලුත් සොයා ගැනීම ගැන ආයෝජකයන්ට කියන්න නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේ අයි ඩ්‍රොප්ස් එක එයාගේ ඇහැටම දාගන්න තමයි මෙයා ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයා ගිහින් මෙයාගේ මේ ප්ලෑන් එක ගැන ඩොක්ටර් සෑම්ට කියනවා. සෑම් මේකට තදින් විරුද්ධ වෙනවා. එයා කියන්නේ අත්හදා බැලීමක් වෙනුවෙන් තමන්ගේම ජීවිතේ නැති කරගන්න එක මෝඩ වැඩක් කියලා. හැබැයි ජේම්ස් කොහොම හරි සෑම්ව මේ වැඩේට කැමති කරගන්නවා. ඊට පස්සේ ඩොක්ටර් සෑම් ජේම්ස්ගේ ඇස් දෙකට මේ ඩ්‍රොප්ස් දානවා. මේකෙන් පස්සේ ජේම්ස්ට මුලින්ම පේන්නේ එක එක විදිහේ පාට වර්ග. එයා කියනවා මේ පාට එයා කවදාවත් දැකලා නැති තරම් ලස්සනයි කියලා. ඊට පස්සේ එයා හොයාගන්නවා වහලා තියෙන පොතක් හරහා එයාට කියවන්න පුළුවන් කියලා. ඉතින් ජේම්ස්ට හරිම සතුටුයි. එයාගේ සොයා ගැනීම ගැන. ඒත් මෙයාට තාමත් පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් බලන්න විතරයි. ඉතින් ඒක නිසා මෙයා ආයෙත් තව අයි ඩ්‍රොප්ස් ඇස් දෙකට දාගන්නවා. අපරාධ එහෙම කළේ කියලා හිතෙන්නේ මෙයාට වැඩි වෙලාවක් ගියේ නැහැ. මොකද මේකෙන් මෙයාගේ ඇස් දෙක පිච්චෙන්න ගත්තා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ජේම්ස් නැතුව ඩොක්ටර් ඩයන් වගේම ඩොක්ටර් සෑම් ආයෝජකයෙක් රැස්වීමක් තියෙනවා. අයි ඩ්‍රොප්ස් වලින් ජේම්ස්ගේ ඇස් පිච්චිලා නිසා එයා සනීප වෙන ගමන් ඉන්න නිසා එයාට එන්න බැරි වෙනවා. ආයෝජකයා කියනවා මේ පරීක්ෂණ බොරු එකක් කියලා. ඒ නිසා යාලා සල්ලි දෙන්න බෑ කියනවා. සෑම් ඩයන් එක්ක ජේම්ස් මේ ගැන කියන්න එනවා. ජේම්ස්ගේ ඇස් වෙලුම් පටි වලින් වහලා තමයි තියෙන්නේ. එහෙම වුණත් ජේම්ස් කියනවා එයාට හොඳට පේනවා කියලා. මොකද මෙයාට මේ වෙලුම් පටි හරහා හොඳට පේනවා. සතියකට පස්සේ ඩොක්ටර් ජේම්ස් ආයිමත් රෝහලට යනවා. එහෙදි නර්ස් කෙනෙක් මෙයාට අලුත් ලෙඩෙක්ව හඳුන්ලා දෙනවා. ජේම්ස්ගේ අලුත් හැකියාවත් එක්ක මෙයාට තේරෙනවා නිර්ණය කරලා තියෙන ලෙඩේ වැරදි කියලා. මෙයාට තියෙන්නේ හදවතේ ගෙඩියක්. ඉතින් මේ නිසා ජේම්ස් මේ ලෙඩාව බලපු ඩොක්ටර්ට මේ ගැන කියනවා. ඒ ටිකක් ආඩම්බරේ ඩොක්ටර් ජේම්ස් කියන එක ගණන් ගන්නේ නැහැ. එදා හවස ඩොක්ටර් ඩයන් ජේම්ස් එක්කගෙන පාටියකට යනවා. ජේම්ස් මේ පාටි වලට වැඩි කැමැත්තක් නැති වුණත් ඩයන් කියන නිසා යනවා. මෙයාට ටික වෙලාවක් නටනටා ඉන්නකොට මෙයාට පේන්න ගන්නව හැමෝම ඇඳුම් නැතුව ඉන්නවා. ඒ කියන්නේ මෙයාට මිනිස්සුන්ගේ ඇඳුම් හරහා පේන්න අරන්. ජේම්ස්ට හිතාගන්න බැරිව ඩයන් දිහා බලනකොට එයාවත් ඇඳුම් නැතුව ඉන්නව දකිනවා. ජේම්ස් මේ ගැන ඩයන්ට කියනවා. ඊට පස්සේ ඩයන් මෙයාව ඉක්මනට ගෙදර අරන් යනවා.
ඊට පස්සේ දවසේ අර ලෙඩාගේ සැත්කමක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ජේම්ස් අර ඩොක්ටර්ට කියනවා ලෙඩාගේ අසනීපේ තියෙන්නේ හදවතේ කියලා. ඒත් මේ ඩොක්ටර් ජේම්ස් කියන දේ අහන්නේ නැහැ. ඉතින් ජේම්ස් ඔපරේෂන් එක පටන් ගන්න කලින් හිත දැඩි කරගෙන අර ඩොක්ටර්ගේ අත කපනවා. ඉතින් මේ තුවාල නිසා තවදුරටත් මෙයාට ඔපරේෂන් එක කරන්න බෑ. ඒක නිසා මේ ලෙඩාගේ ඔපරේෂන් එක කරන වැඩේ ජේම්ස්ට බාර වෙනවා. ඉතින් එයා හරිතන ඔපරේෂන් කරලා මේ ලෙඩාව බේර ගන්නවා. ඔපරේෂන් එක සාර්ථක වුණත් අනෙක් ඩොක්ටර් මෙයාට බනිනවා. එයා කරපු දේ ගැන කියලා. පස්සේ දවසේ මෙයා ආයිමත් ඩොක්ටර් සෑම් ළඟට යනවා එයාගේ ඇස් දෙක චෙක් කරලා බලන්න. සෑම්ට තේරෙනවා ජේම්ස්ට මිනිස්සුන්ගේ අභ්‍යන්තර අවයව පවා දකින්න පුළුවන් කියලා. ඒ වගේම එයා කියනවා ජේම්ස්ගේ පෙනීම ටික දවසකින් නැති වෙලා යනවා කියලා. ඒ වෙලාවේ ජේම්ස් කියනවා එයා මේක පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් ඇස්වල ට්‍රයි ඩ්‍රොප්ස් දාගත්තා කියලා. මේක දැනගත්ත සෑම් ජේම්ස්ට කියනවා දැන් මේක නතර කරන්න කියලා. හැබැයි ජේම්ස් කියන්නේ මිනිස් ඉතිහාසයේ කාටවත් යන්න බැරි වෙච්ච තැනකට එයාට මේකෙන් යන්න පුළුවන් කියලා. Tamanගේ මිතුර ගැන කනස්සල්ලට පත් වෙලා ඉන්න සෑම් එයාට බලහත්කාරයෙන් සංසුන් කරන්න උත්සාහ කරනවා. මෙතනදී ඇතිවෙන පුංචි රණ්ඩුවක් නිසා ජේම්ස් සෑම්ව ජනේලෙන් එළියට තල්ලු කරලා මරලා දානවා. මේක කරාට පස්සේ මෙයා හොඳටම බය වෙනවා. ඒත් ඉතින් අතීතය වෙනස් කරන්න බෑනේ. මේ ඔක්කොම දේවල් ඩොක්ටර් ඩයන් දැක්කම ජේම්ස් හිර යනවට එයා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසියෙන් මෙතනට එන්න කලින් ජේම්ස්ට පැනලා යන ඩයන් උදව් කරනවා. ඊළඟ දවසේ මිනිමරු වෛද්‍යවරයා ගැන නිවුස් එක මුළු නගරේම පැතිරෙනවා. ජේම්ස්ට තවදුරටත් එයාගේ පරණ විදියට ඉන්න බෑ වගේම එයාගේ වෛද්‍ය වෘත්තියත් ඉදිරියට කරගෙන යන්න බෑ. එයා එයාගේ නම වගේම පෙනුමත් වෙනස් කරලා සර්කස් එක වැඩ කරන්න පටන් ගන්නවා. එයා එයාගේ ඔඩියන්ස් එකේ ඉන්න මිනිස්සුන්ගේ සාක්කුවල තියෙන දේවල් වගේම එයාගේ ඇස්බදලා තියෙන වෙලාවට පෙන්වන දේවලුත් එහෙම කියලා සල්ලි හොයනවා. මේ නම සොයා ගැනීමත් එක්ක ජේම්ස් හිතුවේ එයාට ගොඩක් මිනිස්සුන් උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයාට වෙලා තියෙන දේ ගැන එයාට දුකයි. කේන් කියන සර්කස් එකේ අයිතිකාර මිනිසයා ජේම්ස් මේ හැකියාව ගැන අඳුර ගන්නවා. එයා ගොඩක් උත්සාහ කරනවා මෙයා මේක කරන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒත් එයාට ඒක හොයාගන්න බෑ. දවසක් මෙයාලගේ සර්කස් එකට එන කෙනෙක්ගේ කකුල තුවාල වෙලා. ජේම්ස් ඉක්මනට මෙයාව බලලා හොයාගන්නවා මෙයාගේ කකුල කැඩලා කියලා. ඉතින් ඇම්බියුලන්ස් එක එන්නත් කලින්ම ජේම්ස් එයාට පුළුවන් විදිහට මෙයාට උපකාර කරනවා. ජේම්ස් කිසිම සැකයක් නැතුව ප්‍රතිකාර කරන විදිය බලාගෙන හිටපු කේන් හිතනවා මෙයා ඩොක්ටර් කෙනෙක් තමයි කියලා. මෙයා ජේම්ස් එක්ක පොඩි ගනුදෙනුවක් ගැන කතා කරනවා. කේන් කියන හොස්පිටල් එකට යන්න කලින් මිනිස්සු මෙයා ළඟට ඇවිත් ලෙඩේ ගැන දැනගෙන යන විදිහේ ක්ලිනික් එකක් පටන් ගමු කියලා. ජේම්ස් මේකට කැමති වෙනවා. මොකද අන්තිමේ මෙයාට පුළුවන් වෙනවා මෙයාගේ ඇස් දෙක පාවිච්චි කළා මිනිස්සුන්ට උදව් කරන්න. ඊළඟ දවසේ සර්කස් එක ජේම්ස්ගේ පරණ නගරයට එනවා. නිදා ගන්න කලින් ජේම්ස් ආයිමත් අයි ඩ්‍රොප්ස් එයාගේ ඇස් වලට දා ගන්නවා. එයා හැමදාම මේක දිගටම කරනවා. එදා දාගත්ත ඩ්‍රොප්ස් එකෙන් එයාට පුළුවන් වෙනවා බිත්තිය හරහා එහා කාමරේ බලන්න. දැන් ජේම්ස් සන්ග්ලාස් දාගෙන තමයි ඉන්නේ. මොකද මෙයාට ඕන නෑ එයාගේ ඇස් දෙක අනිත් අයට පෙන්වන්න. ඊට පස්සේ කේන් එයාලගේ පළවෙනි ක්ලයන්ට්ව අරගෙන එනවා. එයා මේ ළඟදී දැන් ගොඩක් සෞඛ්‍ය ගැටලු තියෙන මහලු ධනවත් කාන්තාවක්. ජේම්ස් මේ කාන්තාවට කියනවා එයාට මෙහෙම වෙලා තියෙන්නේ ගොඩක් වයස නිසා කියලා. ඒ වගේම දවස් දෙක තුනක් රෙස්ට් කරාම මේ ගතිය අඩු වෙලා යයි කියලා ජේම්ස් කියනවා. එදා හවස ජේම්ස් යාගේ කාමරේ තනියම වාඩි වෙලා ඉන්න ගමන් එයාගේ ඖෂධ වර්ග පරීක්ෂා කරනවා. ඒ වෙලාවෙම කේන් ඇවිත් මෙයාට බාධා කරනවා. කේන් ඉක්මනට එන්න කියලා පොඩ්ඩක් එයාව එළියට රයි යනවා. ජේම්ස් එළියට ආවම දකිනවා ක්ලයන්ට්ලා ගොඩක් ඇවිත් ඉන්නවා මෙයාගේ රෝග විනිශ්චය කරගන්න කියලා. මොකද මහලු ධනවත් කාන්තාව එයාගේ යාළුවෝ ඔක්කොටම මෙයාගෙන කියලා තියෙනවා. ජේම්ස් දවස පුරාම මේ රෝගීන්ට උපස්ථාන කරනවා. ඒ වගේම මේකෙන් ගොඩක් සල්ලි හොයාගන්නවා. මෙයාලගේ සායනය කාලයක් යනකොට ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. එක දවසක් ඩොක්ටර් ඩයන් මේක ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයා තීරණය කරනවා මේ සායනයට මේ කවුද කියලා බලන්න. මොකද මෙයා හිතනවා මේ ඉන්න කෙනා මෙයා අඳුරනවා කියලා. ඇය ගිහින් ජේම්ස් ඉස්සරහා වාඩි වෙලා හිටියත් ජේම්ස් ඩයන්ව අඳුරගන්නේ නැහැ. මොකද මෙයාට පේන්නේ මාංශ පේශි විතරයි. මෙයා කතා කරන්න ගත්තම ජේම්ස් අඳුරගන්නවා මේ ඉන්නේ ඩයන් කියලා. ඇය කියනවා ඇය ළඟට ආව ලෙඩු කීප දෙනෙක් එයාලගේ ලෙඩේ කලින්ම දැනගෙන ආවා කියලා. ඉතින් ඇය ඒ ගැන හෙව්වත් එයාට තේරිලා තියෙනවා ජේම්ස් නිසා තමයි එහෙම වුනේ කියලා. මාස ගානකට පස්සේ ජේම්ස්ට එයාගේ හැඟීම් බෙදා ගන්න පුළුවන් කෙනෙක් හම්බුණා. ජේම්ස් කියනවා රෑට එයාට නිදාගන්න බෑ කියලා. මොකද ඇස් වැහුවහමත් එයාට ගොඩක් දේවල් පේනවා. මේ අයි ඩ්‍රොප්ස් එයාගේ ජීවිතයට එකතු වෙලා සාපයක් කියලා ජේම්ස් කියනවා. ඒත් දැන් එයාට මේක නතර කරගන්න බෑ. ඩොක්ටර් ඩයන් කියනවා ජේම්ස්ගේ සෞඛ්‍ය නිසා වගේම එයාගේ ජනප්‍රියත්වය නිසා පොලිසියෙන් එයාව හොයාගනී කියලා. ඩයන් කියනවා මෙයාට ආරක්ෂිත ස්ථානයකට යමු කියලා. ඒත් එතනට එන කේන් එකට විරුද්ධ වෙනවා. මොකද ජේම්ස්ගේ මේ හැකියාව නිසා කේන්ට ලක්ෂ ගාණක් හොයාගන්න පුළුවන් වුණා.
එයා කැමති නෑ ඒක නැති කරගන්න. ඒත් මේ වෙලාවේ දෙන්නා කේන් එක සටන් කරලා පැනලා යනවා. ජේම්ස්ට එයාගේ ඇස් දෙක පාලනය කරගන්න විදිහක් හොයාගන්න ඕනේ. ඒත් ඒකට සල්ලි ගොඩක් ඕන වෙනවා. ඉතින් මෙයාලා තීරණය කරනවා වේගාස් වලට ගිහින් කැසිනෝ ප්ලේ කරන්න. මොකද ජේම්ස්ගේ හැකියාව නිසා එයාට අනෙක් අය ළඟ තියෙන කාඩ් ගැන දැනගන්න පුළුවන්. ඉතින් හවස් වෙද්දි මෙයාලට මාස ගාණක් ජීවත් වෙන්න පුළුවන් තරම් සල්ලි හොයාගන්නවා. හැබැයි කැසිනෝ එකේ මැනේජර් පොලිසිය කෙනෙක් අරන් ඇවිල්ලා. එයා කියනවා මෙයාලා වංචා කරලා කියලා. එයාලා කියන්නේ ඒක රාත්‍රියකින් කාටවත් මෙච්චර ගාණක් හොයාගන්න බෑ කියලා. ජේම්ස් එයා ගැන පැහැදිලි කරන්න උත්සාහ කරත් පොලිසිය කෙනෙක් ඇවිත් මෙයාගේ සන්ග්ලාස් එක ගලවනවා. එයාගේ ඇස්වල පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මේක දැක්කම පොලිසිය කෙනා ටිකක් බය වෙනවා. ඒත් එයා හොඳට ගන්නවා මේ තමයි පිස්සු ඩොක්ටර් කියලා. පොලිසිය කෙනා මෙයාව අත්අඩංගුවට ගන්න හැදුවත් ජේම්ස් එතන තියෙන කාර් එකක් අරන් පැනලා යනවා. හැබැයි පොලිස් හෙලිකොප්ටරයක් මෙයාගේ පස්සෙන් පන්නනවා. ඒකෙන් පැනලා යන උත්සාහ කරනකොට මෙයාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. හැබැයි ජේම්ස්ට මුකුත් වෙන්නේ නැහැ. එයා අමාරුවෙන් කාර් එකෙන් එළියට එනවා. ටික වෙලාවකින් මෙයා ඕපන් චර්ච් එකක් ළඟට යනවා. එතන ඉන්න හැමෝම ගීතිකා කියන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට ජේම්ස් ඇස් දෙක සම්පූර්ණයෙන්ම කළු වෙලා. මෙයාව දකින චර්ච් එකේ ෆාදර් කියනවා දෙවියන් වහන්සේව බේරගනී කියලා. ඒත් ජේම්ස් දන්නවා එයාට කවදාවත් මේකෙන් බේරෙන්න බෑ කියලා. එයා අහස දිහා බැලුවම එයාට දෙවියන් වහන්සේ පේනවා. එතකොට ඩොක්ටර් ඩයන් එක පොලිසිය දෙන්නෙක් මෙයා ළඟට එනවා. ඒත් මෙයාලා ආව ගමන් මෙයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. කරපු දේවල් ගැන පසුතැවෙන්න ජේම්ස් එයාගේ අත්වලින්ම එයාගේ සුගුල්ල ගන්න පටන් ගන්නවා. චිත්‍රපටයේ අවසානයේ අපිට බලන්න පුළුවන් ජේම්ස් එයාගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම ගලවලා කියලා. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න වගේම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.